ඉගෙන ගන්න හරි රස්සාවක් කරන හරි කොළඹට ආවට පස්සේ සමහරක් අය කියනවා කොළඹට ආවට පස්සේ ජීවිත විනාශ වෙනවා සමහරක් අය ජීවිත චාටර් වෙලාම චොර වෙලාම යනවා කියලා. ඔව් චොර වෙලා චාටර් වෙලා යනවා ප්‍රතිපත්තියක් නැති, Tamanට පර්සන්ට් එකක් නැති, Tamanට හරි වැරද්ද තෝරගන්න බැරි අයගේ ජීවිත නම් කොහොමත් විනාශ වෙනවා කොළඹට ආවට පස්සේ. කුමක් කියන්නේ රස්සාවකට හරි ඉගෙන ගන්න හරි. ඒක තමයි Tamanට අවශ්‍ය දේ. ඒ කියන්නේ අවශ්‍ය දේ කරගන්න ඕනි නම් රස්සාවක් හරි ඉගෙන ගන්න හරි ඕනි නම් Tamanගේ ප්‍රතිපත්තිය, Tamanගේ පර්සනැලිටි හොඳින් තියාගන්න. මොකද විවිධාකාර මිනිස්සු තමයි කොළඹට ඇවිල්ලා ඉන්නේ රස්සාවකට හරි ඉගෙන ගන්න හරි. ඩ්‍රග්ස් එතකොට මොකක් හරි Tamanට තේරෙනවා නම් මේක පාවිච්චි කරොත් Tamanගේ ජීවිතේ විනාශ වෙන්න පුළුවන් කියන මයින්ඩ් එක තියාගත්තොත් එකවරක්වත් පාවිච්චි කරන්න නැතුව ඉන්න ඕනේ. ඒක තමයි නොයෙකුත් අය එන්න පුළුවන්. හරිද? වයසකට අය එතකොට නොයෙකුත් විදියට කොහොමද පැටියෝ කියලා ළඟට ඇවිල්ලා ටෝක් කරන්න පුළුවන්. මෙයා කුකුලෙක්, මෙයා ඇඹලෙක් කියලා Tamanට තේරුණ තැනින්ම ඔහුව ඉවත් කරන්න එතනින් එහාට මොකද අපි දන්නේ නැහැ සමාජ රෝග වහකෙද්ද එන්නේ කියලා. ඒ නිසා ඕනට වැඩි තමන්ගේ හැඟීම් නවුස්ස ගන්න එපා. හැඟීම් පාලනය කරගෙන ඉන්න පුළුවන් නම් කොළඹ ජීවත් වෙනවා කියන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. ඒ වගේ තමයි අනිත් එක. නොයෙකුත් විතර මුදල් ආයෝජනය කරනවා නම් හොරෙන් ඇවිල්ලා කියනවා මේකට දාන්න, මේකට ඉන්වෙස්ට් කරන්න, ඔයාට හොඳ ගාණක් මාසෙට හොයා ගන්න පුළුවන්. ඒ වගේනුත් පරිස්සම් වෙන්න ඕනි. ඒ හැම දෙයකින්ම පරිස්සම් වෙලා තමන්ගේ පර්සන් ටික, තමන්ගේ ප්‍රතිපත්ති කරනු ජීවත් වෙනවා නම් කොළඹ ජීවත් වෙනවා කියන එක easy.